මේ තියෙන්නේ මම හදපු RC සබ්මරීන් එක. ඉතින් මේ වීඩියෝ එකෙන් ඔයගොල්ලොත් එක්ක මම ෂෙයා කරගන්න හදන්නේ මගේ මේ සබ්මරීන් එක හැදුනේ කොහොමද කියලා. ඉතින් මුලින් මතක් කරනවා ඔයගොල්ලෝ අපේ channel එකට අලුත් කෙනෙක් අනිවාර්යයෙන්ම subscribe කරලා මේ වීඩියෝ එක බලන්න. එහෙනම් අපි යන් අපේ වීඩියෝ එකට. හරි ඉතින් මම ඔයගොල්ලන්ට මේක මුලින්ම වැඩ කරන්නේ කොහොමද කියලා කියලා ඉන්නම්. මුලින්ම මෙන්න මේ වගේ මෝටර්ස් දෙකක් තියෙනවා. මේ මෝටර්ස් දෙකෙන් අපිට මේකයි වැඩ කරනකොට ඉස්සරහට යන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ මේක ඕෆ් කරලා මේක ඉස්සරහට යනකොට අපිට මේ පැත්තට යන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ මේක ඉස්සරහට ගිහිල්ලා මේක පස්සට යනකොට අපිට මේ පැත්තට යන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ මැද තියෙන මෙන්න මේ වගේ මෝටර් එකකින් අපේ බයොන්ස් එක උඩ පහළ යන එක වෙනස් කරන්න පුළුවන් වෙනවා. ඉතින් ඔන්න විදිහට තමයි මේක සරලවම වැඩ කරන්නේ. මේ තියෙන අපි පාවිච්චි කරන මෝටර්ස් තුන. ඉතින් මම මෝටර්ස් තුන බොඩි එකට මෙන්න මේ විදිහට හයි කරගත්තා. ඉතින් ඊට පස්සේ මම මේ විදිහට වයරින් ටික කරගත්තා. ඉතින් මේ තියෙන්නේ ඩ්‍රෝන් එක වතුර ආස්සේ යද්දි අපිට ඒකේ තියෙන වෙන දේවල් ලයිව් බලාගෙන හයි කරන කැම් එක. ඉතින් මේක රිවර්ස් කැම් එකක්. මේක තමයි අපි දැන් මේ හයි කරගන්නේ. ඉතින් ඔයගලන්ටම පේනවා ඇති මේක මෙන්න මේ විදිහට තමයි ලස්සනට වැඩ කරනවා. ඉතින් දැන් ඉලෙක්ට්‍රික් ඉවර වුණාන් පස්සේ ඉතින් මම දැන් ඉපොක්සි දාන්න පටන් ගත්තා. ඒ කියන්නේ මේක වෝටර් ප්‍රූෆ් කරන්න. ඉතින් මේ විදිහට ඉපොක්සි හાર્ඩ්නයි කවලම් කරලා ඒක දාන්න තියෙන්නේ. ඉතින් දැන් අපිට තියෙන්නේ මේක කන්ට්‍රෝල් කරන සිස්ටම් එකක් අරගෙන රිමෝට් එකක සිග්නල්ස් වතුර ඇස්සේ යන්නේ සාමාන්‍යයෙන් සෙන්ටිමීටර් 3ක් වගේ. ඉතින් ඒකින්ද අපිට මේක පාවිච්චි කරන්න බෑ. ඒකින්ද ඉතින් මම හිතුවා මෙන්න මේ වගේ වයර් එකක් පාවිච්චි කරන්න. මෙන්න මේ වයර් එකේ තියෙන ලිමිට් එකක් නෑ. ඉතින් සිග්නල් ෂෙයා වෙනකම් දුරට යනවා. දකුණු පැත්තේ තියෙන වයර් එකෙන් පවර් ලයින් එක යනවා. අනිත් පැත්තේ තියෙන ලයින් එකෙන් සිග්නල්ස් යනවා. ඉතින් මේ ඔක්කොම වෙද්දි දැන් ඩ්‍රෝන් එක තියෙන්නේ මෙන්න මේ විදිහට. ඉතින් එතකොට අපේ ඩ්‍රෝන් එක හැදිලා ඉවරයි. ඉතින් මේක දැන් පොඩ්ඩක් ටෙස්ට් කරලා බලමු. ටෙස්ට් නම්බර් 1. ඉතින් මම මේකට අපේ ගෙදර තියෙන මාල් ටැංකිය තමයි පාවිච්චි කරන්න හදන්නේ. ඕක යට දාන්න බල. යට්ටම කරන්න. දැන් ඒක නවත්තන්න. නවත්තන්න. උඩටම ගන්න. යටා යන උඩ එන්නේ නැතුව. යට්ටේ දාන්න බල තාම ටික. දැන් අත උඩටම ගන්න. මේ මෙන්න මෙච්චරක් උඩ එනවා. එතනින් එහා උඩ එන්නේ නැහැ. ඔය චුට්ටක් උඩ එනවා පේනවා. හරි ඉතින් මෙහෙම අපේ බයොන්ස් එක වෙනස් වෙන හේතුව තමයි මේක මුලින්ම උලන් තිබ්බත් ඊට පස්සේ වතුර අතර ගියන් පස්සේ එතනට වතුර යන එක. මේකට උත්තරේ තමයි මේ ගොඩින් මෙන්න විදිහට සිලින්ඩර් එකක් හයි කරන එක. ඒකෙන් ඉතින් අපිට බයොන්ස් එක හදාගන්න පුළුවන් වෙනවා. දැන් ඔයගලන්ට පේනවා ඇති මේක ලස්සනට වැඩ ගන්නවා. ඒ කියන්නේ අපේ ටෙස්ට් නම්බර් 2 කරන්න වෙලාව හරි. ඉතින් මේකට මම බේස් එකක් තෝරගත්තා. ඒක ටිකක් ඊට වැඩියෙන් තියෙන හින්දා කරන්න. යයි ඉඩ නැති කියන ප්‍රශ්නේ මම කිව්වේ ඒකනේ දෙපැත්තේ වැඩි කියලා. නවත්තන්න බල. ඔය අනිත් එක තියෙන්නේ. මේක. ඔව් අන්න ඒක ඉස්සරහට කරන්න බල. ඉස්සරහට. ඔව්. ඒකත් මම වීඩියෝස් වල අදින්නම් බල. ඒකත් හරි. ඇස් ලැම්බට. ඒක ඔෆ් කරන්න. සාර්ථකයි අසාර්ථකයි. සාර්ථකයි. මේක සාර්ථකයි. ඊවැයන් බෑනේ ඉතින් දාන්න බෑ. අරක බෑනේ පංගන. ඒක මදිනේ. මොකක්? මේ මේකත් මදිනේ. ඒක කොහෙද? ඒ ඒකත් කියන්නේ. පළල මදි ඈ. ඒ කියන්නේ බෑ. ඒකේ පළල මදිනේ. ඒක ගැඹුර ඇති. අර උඩ තියෙන එක. ඉතින් ඔයගොල්ලෝ දකින්න ඇති මේක ලස්සනට වැඩ කරනවා. ඒකෙන් දැන් අපි ටෙස්ට් නම්බර් 2 දාන්න. ඉතින් දැන් ලස්සනට වැඩ කරන හින්දා මම හිතුවා මේ ටෙස්ට් නම්බර් 3 එක ගඟක සිද්ධ කරන්න. එතකොට අපිට ගොඩක් ඉඩ තියෙනවා, ගොඩක් ඩෙප්ත් එකක් තියෙනවා. අපි බලමු ඒක මොනවා වේද කියලා. එහෙනම් දැන් අපි යන් ටෙස්ට් නම්බර් 3 කරන්න.
ඉතින් ඕගොල්ලන්ට පේනවා ඇති ඉතින් මේ ඩ්‍රෝන් එක ලස්සනට වැඩ කරනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපේ ඩ්‍රෝන් එක හදලා ඉවරුනේ. මෙච්චර ඔයගොල්ලෝ බලනවා අනිවාර්යෙන් subscribe කරන්න, like කරන්න, comment කරන්න කියලා මතක් කරනවා. එහෙනම් මම ගිහින් එන්නම්. ඔයගොල්ලෝ හැමෝටම goodbye. මම CMT projects. මේ තියෙන්නේ එන්නේ වගේ වීඩියෝක්. ඔයගොල්ලෝ මේකත් බලන්න.